Welcome to Maldives Cooking YouTube channel. ගොඩ කාලයකට පස්සේ කෙසෙල්මුව පෙති අලුත් විදියකට හදන වීඩියෝ එකක් අරගෙන ආවා. භාජනයකට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න, කහ කුඩු ටිකක්. ඊට පස්සේ අපි පාන් පිටි ටිකක් එකතු කරගන්නවා. ඔයා ගන්න කෙසෙල්මුව පෙති ප්‍රමාණයට අනුව පාන් පිටි එකතු කරගන්න. ඊට පස්සේ ඇල් වතුර ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණයට අපි කෙසෙල්මුව පෙති ටික එකතු කරගන්නවා. මේ විදිහට දෙපැත්ත හොඳට දවට ගන්න. හදලා බලන්න මේක හරිම රසයි. ඒ වගේම හරිම ගුණවත් ආහාරයක්. අපි වැඩි වෙලා මේක තම්බන්නේ නැහැ. ඉතින් මේ විදිහට තව පෑන් එකකට මම පොල් තෙල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත කෙසෙල් මුව පෙති ටික මේ විදිහට එකතු කරලා හිමීට ෆ්‍රයි වෙන්න අරින්න. චුට්ට වෙලාවකින් මම පෑන් එකෙන් වහ ගන්නවා. විනාඩි 5ක් විතර යද්දි මේ විදිහට දෙපැත්ත පෙරලා ගන්න පුළුවන්. පෙති ටික රන්වන් පාට වුණාට පස්සේ අපිට පුළුවන් පෑන් එකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදු ලුණු, බීලුණු තක්කාලි, අමු මිරිස්, එතකොට මම මෙතනදී අබ සහ උළුහාල් එකතු කරලා තියෙනවා. සූදුරු කුඩුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ 3-5 ගම්මිරිස්, මිරිස් කුඩු සහ කෑලි මිරිස් වලට අවශ්‍ය ප්‍රමාණය වලට එකතු කරගෙන මේ ටික හොඳට චුට්ටක් ටෙම්පරාදු වෙන්න ආරින්න. අඩු ගින්දරේ අපේ මිශ්‍රණය ටෙම්පරාදු වුණාට පස්සේ අපිට පුළුවන් පොල් කිරි එකතු කරගන්න. පළවෙනි සහ දෙවෙනි කිරි එකතු කරගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන හොඳට පොල් කිරි ටික උතුරව ගන්න. හොඳට උතුරන පොල් කිරි එකට අපි හදාගත්ත කෙසෙල් මුව පෙති ටික හිමීට කැඩෙන්නේ නැති වෙන්න එකතු කරගන්න. ඊට පස්සේ මධ්‍ය ගින්දරේ මිශ්‍රණය උකවනතුරු බසව ගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.